සේමිසික් අපේ ක්‍රියාදාමය හරහා අපේ පදරසිකයන් හා සංගීතඥයන්ට ප්‍රතිලාභයක් ලබා දිය හැකි ක්‍රමවේදයක් විසඳුමක් ලබා දෙන්නට අපිට පුළුවන් වුණා. මේ ක්‍රමවේදය හරහා අපේ කලාකරුවන්ගේ නිර්මාණ අන්තර්ජාතිකව ලියාපදිංචි කරමින් ඔවුන්ට IPI අංකයක් ලබා දෙමින් මාසිකව ඔවුන්ගේ ගීත භාවිතා වන ආකාරය අනුව ඔවුන්ට කතෘ භාග ලබා දීමට අපිට හැකියාව ලැබුණා. ඉතාමත් ආඩම්බරයෙන් අපි සඳහන් කරන්න කැමති ගෙවුණු වසර දෙකක කාලයක් ඇතුළත YouTube මාධ්‍ය ජාලය හරහා පමණක් නැරඹුම් වාර බිලියන 2කට අදාළව කතෘ භාග අපි අපේ සමාජිකයන් වෙත ලබා දුන් බව. සේමිසික් හරහා අපේ මේ ප්‍රතිලාභ ලැබෙන්නේ කලාකරුවන් 60 දෙනෙක් වගේ සීමිත ප්‍රමාණයක. ඒ හරහා තවත් විශාල කලාකරුවන් පිරිසක් ඉන්නවා මෙම ගීතවලින් ප්‍රතිලාභ ලබාගත හැකි. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා තවත් කලාකරුවන්ට ඔවුන්ගේ අයිතීන් වලට අදාළ කතෘ භාග ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් සාධාරණයක් කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. නිර්මාණකරුවෙක් විදිහට අපි මේ වීඩියෝ පටයනුත් ඔබත් එක්ක බෙදා හදාගත්තා. නිර්මාණකරුවෙක් වන අපි අපේ අයිතිය ගැන අර විදිහට දැනුවත්ද කියන කතාව මේ වර්තමාන කාලයේ තුල ප්‍රශ්නාර්ථයක් ප්‍රශ්න කරන්නට ලක් වෙලා තියෙනවා. ටිකක් අපි දෙවරක් තුන්වරක් හිතන්නට වෙලා තියෙනවා. නිර්මාණකරුවෙක් විදිහට අපි අපේ අයිතියන් ගැන හරි විදිහට දැනුවත්ද? අපි නිර්මාණ ටික හරි විදිහට පරිස්සම් කරන්න අපිට අවබෝධයක් තියෙනවද? එහෙනම් නිර්මාණකරුවෙක් වන ඔබ ඔබේ අයිතියන් සුරක්ෂිත කරගන්න ඒ දේවල් පරිස්සම් කරගන්න යුතුයකමකින් යුක්තව වගකීමකින් යුක්තව වග වෙලා ඒ දේවල් වලට වැඩ කටයුතු කරන්න අපි ඔබේ අයිතිය පිළිබඳ කතා කරන්න දැනුවත් කරන්න අද සූදානම්. ශ්‍රී ලංකේය සංගීතයේ විශිෂ්ටත්වයේ මුද්‍රාව සීමියුසික් අපිට එක්ක එකතු වෙලා right to royalty පුහුණු සැසියට සහ සම්බන්ධ වුණු ඔබට ජීවිතයේ තමන්ගේ ක්ෂේත්‍රයේද වැඩදායක ඵලදායක අමතක නොවන වටිනාකම් සහිත මතකයන් එකතු වන බොහෝම සුන්දර දවසක් වෙන්න කියලා සීමියුසික් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. ඒ සමගින්ම අපි බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා මේ අවස්ථාවට සහ සම්බන්ධ වුණ ලාංකේය සංගීතයේ නොසිදෙන තනු උල්පත. එහෙම කිව්වහම අපි හැමෝටම මතක් වෙන්නේ ජ්‍යෙෂ්ඨ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහන් ඔබතුමාව බොහෝම ගෞරවයෙන් ආදරෙන් අපි මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නොමැරෙන මතකයේ රැඳෙන ගී පද උල්පත පද සංකල්පනාවන් වල උල්පත තමයි ඒ. ज्येष्ठ गीपद रचक सुनील आर कमगे महात्मा एवगेम ज्येष्ठ गीपद रचक कुलरत्नारी वर्ष महात्माවත් බොහෝ මහතරින් ගෞරවයෙන් අපි පිළිගන්නවා. අපි ආරාධනා කරනවා මේ ගැන කතා කරන්න. ඔබතුමාට අත්දැකීම් ඔස්සේ සෑහෙන මතකයන් ටිකක් අත්දැකීම් තියෙනවා. දැන් ආරාධනා කරන්නේ ප්‍රවීණ ගීපද රචක සුනිල් ආර් කමගේ මහත්මයාට. ඒකටම අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ශ්‍රී ලංකාවේ ප්‍රකාශන හිමිකම් ආරක්ෂාව සඳහා වඩාත් ගුණාත්මක රෙගුලාසිකරණයක් සඳහා බොහෝම කැපවීමෙන් කටයුතු කරන චරිතයක් තමයි ආදරණීය චරිතයක් තමයි සුනිල් ආර් ගමගේ මහත්මයා කියන්නේ. ඒ වගේම මේ සීමියුසික් අපේත් සමාජිකත්වයක් ජ්‍යෙෂ්ඨ සමාජිකත්වයක් අවසරයි ඔබේ අදහස් දක්වන්නට. ආචාර්ය රෝහණ වීරසිංහ සහ කුලරත්නාරි වංශ මගේ සහෘද දෙපළ ඇතුළු එමන සිටින ඔබ සැමගේ අවසර සුබ උදෑසනක්. කතාව වෙන්නේ අපේ නිද්‍රාශීලී ගමන් මඟ සහ සීමියුසික් ආරම්භය. සංතාවට බුද්ධිමය දේපල කියන වචනය හඳුන්වලා දෙන්නේ 1962 බර්න් සමුන්නවා. තවම බැරි වුණා අපිට මේ රුපියල් 20 සහ රුපියල් 100 වැඩි දියුණු කරගන්න. අඩුම ගානේ අපි ඉල්ලපු රුපියල් 50ටවත් යන්න මේ අවුරුදු 5ක්ම අපි තාම නිදි. ඊට පස්සේ 2021 මැයි මාසේ තමයි සීමියුසික් ආයතනය බිහි වෙන්නේ. ඒ සීමියුසික් ආයතනයේ බිහිවීමත් එක්කලා අපි නොහිතූ විදියට අපේ ජීවන රටාව සහ අපේ ආදායම් මාර්ග වැඩි දියුණු වෙනවා. මම හැමදාම කියන්නේ මට විශ්‍රාම වැටුමක් නැහැ. නමුත් මට දැන් හැමදාම විශ්‍රාම වැටුමක් වගේ මුදලක් එනවා. මම මගේ දරුවට බරක් නෙමෙයි. මගේ බේත් ටික, බිරිඳගේ බේත් ටික සහ අපේ අවශ්‍යතා, බිරිඳගේ මගේ අවශ්‍යතා
ඉතු කරගන්නේ මේ සියුමිසික් ඉඳලා. මේ ලැබෙන මුදලින්ද. ඒක නිසා දැන් අපිට කරන්නට තියෙන වැඩ කොටසක් තියෙනවා. ඒ කොටස බුද්ධිමය දේපල කාර්යාලයෙන් ඉටුවිය යුතුයි. ඒ වගේම සාමූහික සංගමයේ වෙන එක්කෝ ආයතන වෙන්නට ඕන. නමුත් බුද්ධිමය දේපල කාර්යාලයේ පේටන්ට් බලපත්‍ර නිකුත් කරනවා. වෙළෙඳ දැන්වීම් ලියාපදිංචි කරනවා. මේ දෙකටම සහකාර අධ්‍යක්ෂකවරුන් සහිත දෙපාර්තමේන්තු දෙකක් වෙනමම තියෙනවා. නමුත් රටේ වැදගත්ම කොටසක් වන බුද්ධිමය දේපල සඳහා දෙපාර්තමේන්තුවක් එතන නැහැ. ඒ තීරණ ගන්නේ අධ්‍යක්ෂක ජනරාල්වරිය විතරයි. අපි පැමිණිල්ලක් කරත් ඇය විතරමයි අපිත් එක්කලා ඒ පැමිණිල්ලට වුම්කම් දෙන්නට ඉන්නේ. ඒක නිසා බුද්ධිමය දේපල වෙනුවෙන් බුද්ධිමය දේපල කාර්යාලයේ දෙපාර්තමේන්තුවක් වෙනම ස්ථාපනය කර ගැනීමට අවශ්‍යතාවය තියෙනවා. බොහොම ස්තුතියි අපේ රයිට් රොයල්ටි වර්ක්ෂොප් එකට අපේ ආරාධනය පිළිගෙන සම්බන්ධ වෙච්ච ඔයගොල්ලෝ හැමෝටම ඒ වගේම අපේ සමාජිකයන් ආචාර්ය ටෝනි විරසිංහයන් පුරත්නාරි වංශයන් සුනිල් දාගම්ගේ සර් මේ බොහොම ස්තුතියි සර් කරගමත් සමහර කරුණු කාරණා ලංකාවේ කොපිරයිට් සරණ කොච්චර පරණද කියන එක සගේ කතාවෙන් මේ දැනගන්න පුළුවන් වුණා. මේ ඉතාමත්ම වටිනා කතාවක් එක කොච්චර කාලයක් මේ රචකයන්ට ලැබෙන අයිතිය සම්බන්ධයෙන් මේ සටන් කරනවාද කියන එක ගැන ඒකත් එක්ක 2021 සීමියුසික් ආරම්භයත් එක්ක අපිට කරන්න පුළුවන් වෙච්ච දේවල් ගැන ඉතාමත්ම සන්තෝෂ වෙනවා. වැඩි අපි කතා කරන්න යන්නේ නැතුව අද අපි ආව ප්‍රධාන මාතෘකාවට අපි යමු. ඇත්තටම කොපිරයිට් ගැන බුද්ධිමය දේපල ගැන ගොඩ දෙනෙක් කතා කරන මේ වචනේ පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට මේ වචනෙට අපේ පොඩි බයක් තියෙනවා. කොපිරයිට් කියවම පොඩි බයක් තියෙනවා. හැබැයි කොපිරයිට් ගැන හරි නිර්වචනයක්. ගොඩක් වෙලාවට කලාකරුවන් අතර සංසරණය වෙනවා හරි අඩුයි. ඉතින් අපි මේ නිර්වචනයකින්ම හරියට අපි මේ කොපිරයිට් ගැන කතා කරන එක ආරම්භ කරමු. අපි මේ අර්ථ දැක්වීම සඳහා පාවිච්චි කරන ඇත්තටම CSAC ආයතනය. CSAC ආයතනයේ දීලා තියෙන අර්ථ දැක්වීම මම මුලින්ම ඉංග්‍රීසියෙන් සඳහන් කරන්න. Copyright for musical works as defined by CSAC is the exclusive right granted to authors over their creations. අපි මේක හැමෝටම තේරෙන විදිහකට අපි බැලුවා මේක සිංහලෙන් කියන්න තියෙන හොඳම විදිහ මොකක්ද කියලා. එතකොට music copyright සංගීත නිර්මාණ සඳහා ප්‍රකාශන හිමිකම කියන්නේ ගීත නිර්මාණකරුවෙකුට සිය නිර්මාණය මත ලබා දී ඇති අනන්‍ය වූ වරප්‍රසාදය වේ. එතකොට අපි දන්නවා ගොඩක් කලාවට කොපිරයිට් කියවම අපි මේක ලොකු විදියට හිතාගෙන ඉන්නවා. හැබැයි මේ කොපිරයිට් කියන කාරණේ ඉතාමත්ම සරල સિદ્ધාන්තයක් තියෙනවා. සරලම ගත්තම මේක වෙනත් භාෂාවකින් කියනවා නම් කොපිරයිට් කියන්නේ ගීතයක නිර්මාණකරුවෙකුට නිර්මාණයකින් මුදල් උපයන්න අන්තර්ජාතිකව හදපු සිස්ටම් එකේ මූලික තනුම් මේකකේ මූලික පියවර. එතකොට මේ කොපිරයිට් එකට ඊළඟ විශේෂ කාරණය වෙන්නේ නිර්මාණකරුවෙකුට ඔවුන්ගේ සංගීත කෘති රචනා කළ සැනින් හෝ පටිගත කළ සැනින් එම නිර්මාණය යම්කිසි තැනක ලියාපදිංචි කළත් නොකළත් අන්තර්ජාතික සම්මුතීන් වලට අනුව ලංකාවත් මේ සුනිල් ලාල්ගමක්සේ මෙන්ෂන් කරා වගේ ඒ සම්මුතීන් වලට අදාළව ගීත නිර්මාණ ලියාපදිංචි නොකරත් මේ නිර්මාණ ස්වයංක්‍රීයව මේ සංරක්ෂණය වෙනවා. ආදරණීය ආචාර්ය රෝණ වීරසිංහන් ප්‍රකට ගීත රචක සුනිල් ලාල්ගමගේ යෝග්‍ය කුලරත්නාරි වංශකේ, 2021 කියන 2021 ඉතාම ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවන්ගේ අවසරයි
මම හිතන්නේ මම උග වෙලාවක් කතා කරලා ඉතාලම චූටි වෙලාවක් අර ප්‍රකට දේශපාලනයක් වරක් කියලා තිබුණා. අපි අවදි වුණා කියලා ඉර උදා වෙන්නේ නැහැ. හැබැයි ඉර උදා වෙනකොට අවදිලා ඉන්න එක අපිට වාසියක් කියලා. ඉතින් මම හිතනවා C-Music ආයතනය උගක් කලින් අවදි වුණාය කියලා බොහෝ නිද්‍රාශීලී නිර්මාණ සමාජය වෙත අලුත් ආලෝක ධාරාවක් නිකුත් කරාය කියන අදහස තමයි මට තියෙන්නේ. මමත් දැන් අවුරුදු 20ක් විතර ගීත නිර්මාණකරණයේ නිරතවෙනවා. නොදන්නාකම් කෙල කෝටියක් නිර්මාණ ශාස්ත්‍රයේ මේ බුද්ධිමය දේපල අයිතිය සම්බන්ධව